මේ අර රන්දය මහ ගෑනු පෙරේතය නැතුව ගෑනු පාරයන්දුගේ කෙන වේරෙනවා. ඒ තරම් ගෑනු පෙරේතේ. නෑ මචං. ඌ එහෙම එකෙක් නෙමෙයිනේ. නැත්තේ කොහෙද බං? ඌ මේ ළඟදී අර ලිඳගාව ගෑනු නානවා බලන් ඉඳලා නෝන්ඩි වුණා. ඔව් වටේ මේ උන්ගෙන් ගුටිත් කෑවා. ඌ හිතන් ඉන්නේ අපි දන්නේ නැහැ කියලා. මචං වෙන්න බෑනේ. ඌ එහෙම එකෙක් නෙමෙයිනේ. ඒ විතරක් නෙමෙයි. එයා කොල්ලොන්ටත් කරන ධර්මයක් කරන්නේ බලු වැඩ. ඔය හොඳයි. ඌ මහා චීත්තේ. ඌට දෙයක් කියලා සුටුස් ගාද්දි මුළු ගමම දැනගෙන ඒ තරම් චීත් වැඩ කරන්නේ ඌ. මචං එච්චර චාටර් නෑනේ. ඔයා ඉතින් එයාව සුද්ධ කරන්න වෙනවනේ. අනික ඌ හිතන් ඉන්නේ ඌ වෙන පොර කියලා බං. මම දෙනවා ඔකට ළඟදී. ඉවසන් ඉන්දියට මටත් ඕක ගැන හිතේ තියෙන්නේ. දෙනවා දවසක ළඟදිම ඕකට. මචං ගහගෙන ප්‍රශ්න විසඳ ගන්න බෑ. උට ගහන්න එපා. ඌ පව්. මේ දැන් උඹ ඔච්චර උගේ පැත්තට අදින්නේ ඇයි? ඔව් ඈ. මාත් මෙයා දිහා ගොඩක් වෙලා ඉඳන් බලන් ඉන්නේ. ඔයාගේ පැත්තට අදිනවා වැඩි ඈ හුඟක්. නෑ නෑ එහෙම උගේ පැත්තට ඇද්දා නෙමෙයි. එහෙම දෙයක් වුණා නෙමෙයි. ඌ එහෙම එකෙක් නෙමෙයි. දැන් ඔයා කොහොමද එහෙම නෑ කියන්නේ? ඔයා කවුද එහෙම කියන්නේ? කොහොමද අහන්නේ මචං? මම නේරන්ද? අමතකයිලු මාව දැන්න යාට දුරස් වෙලා ටිකින් ටික